ආයුබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ හරිම රසවත් මාතෘකාවක් ගැන. ඒ තමයි මනෝවිද්‍යාව. මිනිස් මානසයි අපේ හැසිරීමයි කියන මේ සංකීර්ණ දේවල් වල මූලිකම කරුණු ටිකක් අපි මේ විග්‍රහයෙන් හාරලා අවුස්සලා බලමු. ඇත්තටම කවදා හරි හිතලා තියෙනවද ඇයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නේ කියලා? අපි සමහර වෙලාවට කරන දේවල් ඇයි කරන්නේ? අපේ හිතට එන හැඟීම් එන්නේ කොහොමද? මේ වගේ ප්‍රශ්න අපේ ඔළුවට එනව නේද? අන්න ඒ ප්‍රශ්නවලට උත්තර හොයන ගමන තමයි සරලවම කිව්වොත් මනෝවිද්‍යාව කියන්නේ. හරි. එහෙනම් හරියටම මනෝවිද්‍යාව කියන්නේ මොකක්ද? ඇමරිකානු මනෝවිද්‍යා සංගමය මේකට හරිම පැහැදිලි නිර්වචනයක් දෙනවා. ඒ තමයි මනෝවිද්‍යාව කියන්නේ මනස සහ හැසිරීම පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් කියන එක. මෙතන වැදගත්ම වචනය තමයි විද්‍යාත්මක. ඒ කියන්නේ මේක නිකන් අනුමාන කරන දෙයක් නෙමෙයි. හරියටම නිරීක්ෂණ කරලා පරීක්ෂණ පවත්වලා දත්ත විශ්ලේෂණය කරලා තමයි නිගමනවලට එන්නේ. හොඳයි. මේ මනස ගැන කතාව අද ඊයේ පටන් ගත්ත එකක් නම් නෙවෙයි. හැබැයි ඉස්සර මේවා ගැන කතා කළේ දාර්ශනික මට්ටමින්. මේකට විද්‍යාත්මක මුහුණුවරක් läගෙන්න පටන් ගත්තේ ඊට පස්සේ. අපි බලමු කොහොමද මේ ගමන පටන් ගත්තේ කියලා. මේ බලන්න. මේ ගමන පටන් ගන්නේ පුරාණ ග්‍රීසියෙන්. සොක්‍රටිස්, ප්ලේටෝ වගේ දාර්ශනිකයෝ දැනුම මතකය වගේ දේවල් ගැන ගැඹුරින් හිතුවා. හැබැයි නියම හැරමුම් ලක්ෂ්‍ය එන්නේ 1879 දී. එතකොට තමයි විල්හෙම් වුන්ඩ් ජර්මනියේ පළවෙනි මනෝවිද්‍යා පරීක්ෂණාගාරය පටන් ගන්නෙ. අන්න එතනින් තමයි නූතන මනෝවිද්‍යාව විද්‍යාවක් විදියට බිහි වෙන්නේ. ඊට පස්සේ 1900 ගණන්වල මුල සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ අය ඇවිත් අපිට නොපෙනෙන අවිඥානික මනස ගැන කතා කරලා මුළු ලෝකෙම කැළඹුවා. ඉතින් මනෝවිද්‍යාව දියුණු වෙන්න විවිධ මතවාද එහෙම නැත්නම් විවිධ ඉස්කෝල බිහි වුණා. මේ එක ඉස්කෝලෙන් මිනිස් හැසිරීම දිහා බැලුවේ වෙනස්ම කණ්ණාඩියකින් වගේ. අපි බලමු ඒ ප්‍රධාන දෘෂ්ටිකෝණ මොනවද කියලා. මුලින්ම ආවේ ව්‍යුහවාදය. මේකේ නායකයා තමයි එඩ්වර්ඩ් ටිචනර්. මේගොල්ලන්ගේ අදහස උනේ හරියට රසායන විද්‍යාඥයෙක් වතුර අරගෙන ඒක හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියලා මූලික කොටස් වලට කඩනවා වගේ අපේ මනසත් ඒ කියන්නේ අපේ සිතුවිලි හැඟීම් වගේ දේවලුත් මූලිකම කොටස් වලට කඩලා විශ්ලේෂණය කරන්න පුළුවන් කියන එක. ඒගොල්ලෝ උත්සාහ කළේ මනසේ ව්‍යුහය එහෙම නැත්නම් සිතියමක් හදාගන්න. ඊළඟට ආවේ ක්‍රියානුවාදය. විලියම් ජේම්ස් තමයි මේකේ පුරෝගාමියා. ව්‍යුහවාදීන් අහුවේ මනසේ තියෙන්නේ මොනවද කියලානේ. හැබැයි ක්‍රියානුවාදීන් අහුවේ ඊට වඩා වෙනස් ප්‍රශ්නයක්. ඒ තමයි ඇයි අපිට මනසක් තියෙන්නේ? මේ සිතුවිලි හැඟීම් වලින් අපිට තියෙන ප්‍රයෝජනය මොකද්ද? ඒවයින් අපි පරිසරයට අනුවර්තනය වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ යාලා අවධානය දුන්නේ මනසේ ක්‍රියාව ගැන. ඊළඟට එන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සහ ඔහුගේ මනෝවිශ්ලේෂණය. මේක නම් සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. ෆ්‍රොයිඩ් කිව්වේ අපි කරන කියන දේවල් තීරණය වෙන්නේ අපේ මනසේ අපිට පේන පොඩි කොටසින් නෙවෙයි. වතුරයට හැංගිලා තියෙන ලොකු අයිස් පරයක් වගේ අපිටවත් නොදැනෙන අවිඥානික මනසින් කියලා. අපේ ළමා කාලේ අත්දැකීම් යටපත් කරපු ආශාවන් තමයි අපේ හැසිරීම පාලනය කරන්න කියන එක ඒ කාලේ අතලම විප්ලවීය අදහසක්. ඊට පස්සේ මනෝවිද්‍යාව 180 ඩිග්‍රී එක වෙනස් පැත්තකට හැරුණා. චර්යාවාදීන් ඒ කියන්නේ ජෝන් වොට්සන්, බී.එෆ්. ස්කිනර් වගේ අය කිව්වා මේ මනස අවිඥානීය වගේ දේවල් අපිට පේන්නේ නැහනේ. ඒව මනින්න බෑ. ඒ නිසා ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. අපි අවධානය යොමු කරමු ඇහැට පේන මනින්න පුරුවන්, නිරීක්ෂණය කරන්න පුරුවන් හැසිරීමට විතරයි කියලා. එයාලා මනස කියන එක සම්පූර්ණයෙන්ම පැත්තකට දැම්මා. හොඳයි. මනෝවිශ්ලේෂණයෙන් කිව්වේ අපිව පාලනය කරන්නේ යටපත් කරපු ආශාවන් කියලයි. චර්යාවාදයෙන් කිව්වේ අපි පරිසරයට ප්‍රතිචාර දක්වන යන්ත්‍ර වගේ කියලයි. මේ දෙකටම ප්‍රතිචාරයක් විදිහට තමයි මානවවාදී මනෝවිද්‍යාව එන්නේ. කාල් රොජර්ස්, ඒබ්‍රහම් මැස්ලෝ වගේ අය කිව්වේ මිනිස්සු ඊට වඩා දෙයක් කියලා. එයාලා නිදහස් කැමැත්ත, පුද්ගල වර්ධනය, තමන්ගේ උපරිම විභවයට ළඟා වෙන්න තියෙන උනන්දුව වගේ ධනාත්මක දේවල් ගැන කතා කළා. මේක මිනිස් ස්වභාවය දිහා ගොඩක් සුබවාදීව බලපු විදිහක්. ඊට පස්සේ චර්යාවාදීන් පැත්තකට දාපු මනස ආයමත් කරලියට එනවා. ඒ තමයි සංජානන මනෝවිද්‍යාවත් එක්ක. මේක හරියට අපේ මොළය පරිගණකයක් වගේ කියලා හිතනවා. අපි තොරතුරු ලබාගන්නේ කොහොමද? ඒක සකසන්නේ කොහොමද? මතක තියාගන්නේ කොහොමද? ප්‍රශ්න විසඳන්නේ කොහොමද? මේ වගේ මානසික ක්‍රියාවලින් ගැන තමයි මේ ශාස්ත්‍රයෙන් විද්‍යාත්මකව හොයලා බලන්නේ. හරි. දැන් අපි නිතරම පටලවා ගන්න දෙකක් ගැන කතා කරමු. ඒ තමයි මොළය සහ මනස. මේ දෙක එකක්ද නැත්නම් දෙකක්ද? මනෝවිද්‍යාවේදී මේක හරිම වැදගත් වෙන් කර හඳුනා ගැනීමක්.
මේ වෙනස තේරුම් ගන්න හොඳම විදිහ තමයි පරිගණක උදාහරණය. මොළය කියන්නේ අපේ හිස් කබල ඇතුලේ තියෙන භෞතික ඉන්ද්‍රිය. ඒක හරියට පරිගණකයක තියෙන හાર્ඩ්වෙයාර් එක වගේ. අපිට ඒක අල්ලන්න පුළුවන්. හැබැයි මනස කියන්නේ ඒ හાર્ඩ්වෙයාර් එකේ උඩ දුවන සොෆ්ට්වෙයාර් එක. අපේ සිතුවිලි, හැඟීම්, මතකය, සිහින මේ ඔක්කොම මනසට අයිති. සොෆ්ට්වෙයාර් එකක් අල්ලන්න බෑ වගේ මනසත් අල්ලන්න බෑ. ඒත් ඒකේ ක්‍රියාකාරීත්වය අපිට අත්විඳින්න පුළුවන්. ඉතින් අපි මුල ඉඳලම කියවනේ මනෝවිද්‍යාව කියන්නේ විද්‍යාවක් කියලා. විද්‍යාවක් නම් ඒකට නිකන් හිතෙන තැන දේවල් කියන්න බෑ. ඒකට පිළිගත් ක්‍රමවේදයක් තියෙන්න ඕන. අපි බලමු මනෝවිද්‍යාඥයෝ ප්‍රශ්නවලට උත්තර හොයන්නේ කොහොමද කියලා. මේක තමයි ඒගොල්ලන්ගේ ක්‍රමවේදය, විද්‍යාත්මක ක්‍රමය. මුලින්ම යම් දෙයක් නිරීක්ෂණය කරනවා. ඊළඟට සමහර විට මේක වෙන්නේ මෙන්න මේ නිසා වෙන්න ඇති කියලා උපකල්පනයක්. ඒ කියන්නේ අනුමානයක් ගොඩනගනවා. ඊට පස්සේ නිකන් ඉන්නේ නෑ. ඒ උපකල්පනය හරිද වැරදිද කියලා බලන්න පරීක්ෂණයක් සැලසුම් කරනවා. ඒ පරීක්ෂණයෙන් දත්ත එකතු කරගෙන ඒ දත්ත හොඳට විශ්ලේෂණය කරලා තමයි අවසාන නිගමනයකට එන්නේ. ඒ නිසා තමයි මනෝවිද්‍යාවේ සොයා ගැනීම විශ්වාසදායක වෙන්නේ. හරි. අපි දැන් ගොඩක් સિદ્ધාන්ත ගැන කතා කරා. හැබැයි මේ ඔක්කොම දැනගෙන මොකටද? මේ දේවල් අපේ සාමාන්‍ය ජීවිතේට කොහොමද බලපාන්නේ? ඇත්තටම කිව්වොත් මනෝවිද්‍යාව කියන්නේ අපේ ජීවිතේ හැම තැනකම තියෙන දෙයක්. මේ බලන්නකෝ මානසික සෞඛ්‍යය ගැන දැනුවත්තාවය වැඩි කරන්න, ඒ කියන්නේ මානසික පීඩනීය කාංසා වගේ දේවල් වලට උදව් කරන්න මනෝවිද්‍යාව ඕන. ළමයින්ට උගන්වන ක්‍රම දියුණු කරන්න අධ්‍යාපන ක්ෂේත්‍රයට ඕන. ඔෆිස් එකක වැඩ කරන අයගේ ඵලදායීතාවය වැඩි කරන්න රැකියා ස්ථානයට ඕන. අපිව දැන්වීම් වලින් පොළඹව ගන්න අලෙවිකරණයට ඕන. අපේ පවුලේ යාළුවන්ගේ සම්බන්ධතා ශක්තිමත් කරගන්නත් මේ දැනුම උදව් වෙනවා. ඒ වගේම තමන්ව දියුණු කරගන්නත් මේක අත්‍යවශ්‍යයි. ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ අපි අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතමු. මනෝවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා දැන් දන්න නිසා මේ දැනුමෙන් අපි දිහා බලන විදිය, ඒ වගේම අනිත්‍ය දිහා බලන විදිය වෙනස් වෙන්නේ කොහොමද? කෙනෙක් යම් විදිහකට හැසිරෙද්දි ඒක පිටිපස්සේ තියෙන හේතුව ගැන පොඩ්ඩක් හිතන්න මේ දැනුම අපිට උදව් කරන්නේ නැද්ද? සමහර විට ඊළඟ පාර අපි දිහාත් අනිත්‍ය දිහාත් බලන්නේ ටිකක් වැඩි අවබෝධයකින්, ටිකක් වැඩි දයානුකම්පාවකින් වෙන්න පුළුවන්. ඒ ගැන හිතන්න යමක් ඉතිරි කරලා අදට අපි නවතිමු.